ඇත්තටම ඉතින් තෙල් පෝලිං වල ඉන්නවා කියන්නේ දුකක් තමයි. ඉතින් මොනවා කරන්නද? ඉතින් අපි ප්‍රශ්නයක් නෙමෙයිනේ මේක. මේකයි අපි දැකලා තියෙනවා තෙල් පෝලිං වල ඉන්නකොට කට්ටිය ගහ ගන්නවනවා ෂෙඩ් එකේ එකේ තෙල් ගහන්න මනුස්සයරත් ගහන්න හදනවා. ඉතින් එහෙම කරන්න එපා ගායිස්. මොකද ඒ මිනිස්සුත් ඒගොල්ලන්ගේ ලොක්කෝ කියන දේවල් අහලා තමයි කරන්නේ. ඉතින් අපිට ඕන විදිහට නටන්න බෑ. තෙල් ගහන්නේ ගහගන්න ඉන්නේ අපිට තෙල් ගහන්න ඉන්නේ වෙන තෙල් අයිතිකාරවටියක්. ඉතින් අපිට අයිතිකාරත් එක හැප්පෙන්න බෑ. ඉතින් එහෙම බොරුට කලබල ඇති කරලා කට්ටියව මේ අනිත් මිනිස්සුන්ට අපහසුතාව පවත්තරලා එහෙම කරන්න එපා. ඔරජාවහන් කරන්න එපා. කලින් කරා වගේ තීන තෙල් ටික ගහගෙන ෂේප් එකේ යන්න සමහරට යාළුවන්ගේ අර මේ සපෝට් වෙන්න පුළුවන්. ඒකෙන් තමන් ප්‍රයෝජන අරන් වැඩ ටික කරගන්න ආරෙන්න මේ මිනිස්සුත් එක්ක වලිදා ගන්න යන්න එපා. අපි ෂෙට් කීපයකම දැකලා දිනවා කරන්න එහෙම කරලා දිනවා. එහෙම ගායිස් කරගන්න එපා. අපි ඔක්කොම එක මිනිස්සු. ඔක්කොම එකම තත්ත්වකින් ලෝකෙම එකම ප්‍රශ්නයක ඉන්නේ. ඉතින් කට්ටිය සමාදානය බෙදාගෙන වැඩ ටික කරගන්න මේ අනික ඉතින් මේ වෙලාවට ඉතින් ඇත්තටම ඉලෙක්ට්‍රික් බයික් එක වටිනාකමකුත් තියෙනවා. එකම ප්‍රශ්නේ ඉතින් වෙනමකුත් නෙමෙයි. අර පෙට්‍රල් බයික් එක තරම් ගැම්ම ලොකුවට එන්න ඉලෙක්ට්‍රික් බයික් එක. නමුත් එදිනෙදා වැඩ කටයුතු කරගන්න සාමාන්‍ය පරිදි ඉලෙක්ට්‍රික් බයික් එක වටිනාකමක් තියෙනවා. ඉතින් අපිට දැන් දෙපාරක් ලංකාවේ මේ සිද්ධිය වුණා හොඳටම දැනෙන්නම. ඉතින් ගෙදර පුෂ් බයිසිකලයක් තියෙනවා නම් ඒක අතින් හැරිලා පදින්න පුළුවන් නම් ඉලෙක්ට්‍රික් සිස්ටම් එකක් හදාගන්න බයිසිකලෙට බැරිම වෙලාවකදී අවශ්‍ය වෙලාවක් වුණොත් ඔන්න පුෂ් බයිසිකල් හරි පිහිට වෙන්න තියෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා හදවතින්.